සුබ දවසක් ඔයාලා හැමෝටම. ලෝකෙ ගොඩක් රටවල අය මේ දවස්වල තැඹිලි පාටින් ඕටම් එකට සැරසිලානේ ඉන්නේ. හැබැයි ඉතින් ලෝකෙ මේ කොනේ ඉන්න අපි නම් තාම ඉන්නේ වසන්ත කාලේ. ලස්සනට පාට පාට මල් පිපිලා මුළු පරිසරයම හරිම ලස්සනයි මේ දවස්වල. සීත කාලේ ගෙවිලා ගිහින් දැන් ටික ටික අපිට ලස්සනට අවුව වැටිගෙන එනවා. ඉතින් මේ දවස්වල බැක්යාඩ් එකට යන එක හරීම ලස්සන අත්දැකීමක්. ඉතින් අදත් ඒ වගේ ලස්සන සනීඩේ එකක්. මං ඉතින් මේ බැක්යාඩ් එක පැත්තට චුට්ටක් ආවා පුංචි පළදාවක් නෙලා ගන්න. මේ මොනවා කියලා දාලා හිතන්නේ? මේ තියෙන්නේ රතු ලූණු මල්. ශ්‍රී ලංකන් කඩේට ගියාම එතන තිබිලා දවසක් මම රතු ලූණු ටිකක් ගෙනාවා. ඒවා පැල කරලා දැන් පැල හැදිලා ඒ වගේම මලුත් ඇවිත්. මේක ඇත්තටම හැදුවේ හබී නිසා. එයා කාලයක් තිස්සේ ඉල්ලනවා ලූණු කොළ තෙල් දාලා හදලා දෙන්න කියලා. ඉතින් මම මෙහි තියෙන ස්ප්‍රින්ග් අනියන්ස් වලින් හදලා දුන්නම එයා කියනවා ඒක නෙමෙයිලු. ලංකාවේ තිබ්බ ලූණු කොළ ඕනලු. පස්සේ ඉතින් ටිකක් එයාගෙන් ඇහුවම තමයි තේරුනේ එයා ඉල්ලන්නේ ලූණු කොළ නෙමෙයි ලූණු මල් කියලා. මෙහෙදී ඉතින් කවදාවත් මම ලූණු මල් විකුණන්න තියනවා දැකලා නැහැ. ඒ නිසා ඉතින් ලංකාවට ගියාම කමු කියලා මං එයාට කිව්වා. හැබැයි ඉතින් මගෙන් ප්‍රශ්න ගොඩාක් අහලා එයා තීරණය කළා එයාම හදා ගන්නවා කියලා ලූණු මල් ටිකක්. මං කඩෙන් සම්බෝල හදන්න කියලා ගෙනාපු රතු ලූණු ටික එයාම පැල කරලා. දැන් ඉතින් මේකේ මල් ඇවිල්ලා. මල් ආපු දවසේ ඉඳලා ඉවසිල්ලක් නැහැ ඔක හදලා දෙන්න කියලා මට. අද ඉතින් නිවාඩු දවස නිසා ඔන්න මම ඒ ටික එයාට හදලා දෙන්න කියලා හිතුවා. හිතුවට වැඩිය ගොඩක් මල් තියෙනවා. ගොඩක් ඒවා තාම පොහොට්ටු. මල් පිපිලා නෑ. හැබැයි පැත්තම සුවඳයි මේවා කපලා ගන්නකොට. මේ දවස්වල ඉතින් ඕස්ට්‍රේලියාවේ හැමතැනම වගේ මගේ බැක්යාඩ් එකෙත් ලස්සනට මල් පිපිලා. මල් වර්ගවලට අමතරව පළතුරු ගස්වලත් එක විදිහේ මල් පිපිලා. ගොඩක් පළතුරු ගස්වල තියෙන්නේ සුදට හුරු ලා පාට ලස්සන මල්. මේ තියෙන්නේ අපේ ප්ලම් පැලේ. ඒකේ තමයි ඔන්න මුලින්ම මල් ආවේ. ඊට පස්සේ ඉතින් පෙයාස් පැලේ, චෙරි පැලේ, ඒප්‍රිකොට් පැලේ වගේ අනිත් හැම එකේම පුංචියට මල් එන්න ගත්තා. ගහ පුරාම ලස්සන චූටි සුදු පාට මල් පිපිලා තියෙනකොට අමුතුම ලස්සනක් තියෙන්නේ බැක්යාඩ් එකේම. ඇපල් ගස්වල නම් තාම මල් හැදුන්නේ නැහැ. මේ පාර ටිකක් පරක්කු වෙනවා වගේ. පළතුරු වලට අමතරව ඉතින් එක පාටවල ඩේසීසුත් පිපිලා හැමතැනම. මේ දවස්වල මෙහි ලෙමන් තියෙනවා. ඉතින් අපේ ලෙමන් ගහෙත් හොඳට ගෙඩි හැදිලා. මං එළියට ආපු එකේ ලෙමන් ගෙඩි 2-3කුත් කඩාගත්තා ඩ්‍රින්ක් එකක් හදාගන්න. ඩේසි පැලවලත් මල් පිරීලා. ඒ නිසා මට හිතුණා හවසට පූජා කරන්න මල් 2-3ක් කඩාගන්න ඕන කියලා. අද කඩාගත්තේ දම් පාටට හුරු මල් වර්ග. මේ ගොඩක් පැල අපි කඩෙන් ගෙනාපුවා නෙමෙයි. අපි අවුරුදු 2-3කට කලින් හිටවපු ඩේසි වර්ගවල ඇට වැටිලා පැලවෙලා හැදිච්ච ඒවා. ඉතින් ඒ නිසා හරිම ළඟින් යන දම් පාට වර්ග කීපයක්ම අපේ ගෙදර මේ දවස්වල තියෙනවා. හැම අලුත් පැලයකින්ම අලුත්ම පාටක් හම්බෙන්නේ. පැලේ මල් පිපෙනකන් අපි දන්නේ නෑනේ මොන වගේ මලක්ද කියලා. ඒ නිසා ඉතින් ඒකත් හරිම අලුත් අත්දැකීමක්. මේ තියෙන්නේ ඉතින් අද අපේ බැක්යාඩ් එකෙන් අපිට හම්බෙච්ච වස්තුව. මේ ටික ඉතින් අපේ පූස්සතුමානන්ට පෙන්නලා ප්‍රූව් කරගන්න ඕනනේ ගෙටගෙන යන්න කලින්.
එයා ඉතින් හොඳට ඉව කරලා බලනවා මේ මොනවද තියෙන්නේ කියලා. මං හිතන්නේ පළවෙනි පාරට තමයි ලුණු මලක් එයා දැක්කෙත්. අපි ඉන්නේ සබර්බන් ඒරියා එකක නිසා ඉතින් ලොකු බැක්යාර්ඩ් එකක් නෑ. පුංචි බැක්යාර්ඩ් එකක් තියෙන්නේ අපිට. ඒකෙන් උනත් ඉතින් මේ වගේ පොඩි පොඩි පළදාවක් හදාගන්න පුළුවන් වෙන එක ගැන හරිම සතුටුයි හිතට. ගොඩක් අය බැල්කනි වලත් වවනවනේ. ඉතින් තැනක් නෑ කියලා දුක් වෙවි ඉන්න ඕනේ නෑ. අපිට තියෙන පුංචි දේ හරි මොනවා හරි හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මං ගෙනාපු මල් ටිකත් හවසට පූජා කරන්න මල් පෝච්චයක් හදලම තිබ්බා. ඊට පස්සේ තමයි ඉතින් මම මේ ලුණු කොළ ටිකත් එක්ක දවල් කෑම රෙඩි කරන්න පටන් ගත්තේ. ගෙදර වත්තේ හැදුන නිසා ඉතින් මම මේවා ලොකුවට වොෂ් කරන්නේ නෑ විනාකිරි වගේ දේවල් දාලා. නැත්තම් සාමාන්‍යයෙන් මම එළවලු කොළ වර්ග හොදනකොට විනාකිරි ටිකක් ලුණු ටිකක් වගේ පාවිච්චි කරනවා. මේවා ඇත්තටම හරිම පිරිසිදුයි. මුකුත් රසායනික වර්ග පාවිච්චි කරලත් නෑනේ. ඒ නිසා ඉතින් මං අද මේ ටික වතුරෙන් හොදලා දූවිලි ටික අරලා ගත්ත විතරයි. වගා කරන එක ඉතින් හැමෝම ආසාවෙන් කරන දෙයක් නෙමෙයි. ඒකත් ඉතින් එක්තරා විදිහක හොබි එකක්නේ. ඒකට ගොඩාක් ආසයි ඉන්නවා. අපේ පවුලේත් ඒ වගේ තමයි. අබීමයි දෙන්නයි අපේ පවුලේ හැමෝමයි මොනවා හරි දෙයක් වත්තේ සාමාන්‍යයෙන් වගා කරනවා. අපේ අම්මා කෝල් කළාම වැඩිපුරම කියවන්නේ එයාගේ වත්තේ වගාව ගැන තමයි. ලංකාවට ගියපු වෙලාවක අපේ අම්මගේ අක්කගේ දෙන්නගෙම වගාවන් ටික වීඩියෝ එකක් ගේන්නම්කෝ. අක්කා නම් ගොඩක් මාස මල් වවන්න. එයා ළඟ ලස්සන මල් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ අපි සමහර අය කැමති වවන්න, සමහර අය කැමති ගොතන්න, මහන්න. ඒ මුකුත්ම කරන්න නැතුව ටීවී බල පොත් කියව ඉන්න කැමති අයත් ඉන්නවා. මං නම් ඔය ගොඩාක් දේවල් ටික හරි කරනවා. හැබැයි ඉතින් ඒ මුකුත් නොකර හිටියා කියලා කිසි ප්‍රශ්නකුත් නෑ. තමන් කැමති විදිහට ඕනනේ තමන් ජීවත් වෙන්න. අපි කරන දේම අපි කැමති දේම අනිත් අයත් කරන්න ඕන කියලා නීතියක් නෑනේ කොහේවත්. ඔන්න ඉතින් කතාවෙන් මං ලුණු කොළ ටික තෙල් දාන්න ඕන අනිත් දේවල් සේරම රෙඩි කරගත්තා. මම මේක හදන්න යන්නේ වේලිච්ච ඉස්සු ටිකකුත් එක්ක. ලංකාවේ රසටම ඕන නිසා ඉතින් පොල් තෙල් වලින් තමයි අද හදන්නේ. මෙහෙ ඉතින් තාම ටිකක් සීතල නිසා පොල් තෙල් නම් මේ වගේ මිදිලා තියෙන්නේ. අපේ ගෙදර ඉන්නවා කරපිංචා කන්න හොර ළමයෙක්. එයා හොදිවල තියෙන කරපිංචා ටික ඉතුරු කරනවා. ඒ නිසා ඉතින් මං අද කරපිංචා ටික හීනියට ලියලා දැම්මා. එතකොට ඉතින් කන්නම වෙනවනේ. අවුරුදු ගානකින් ඉතින් මල් ලුණු මල් හදලා නෑනේ. ඒ නිසා මතකත් නෑ දැන් හරියට හදන හැටි. මං ඉතින් හිතන විදිහට හැදුවා. මං ගාලික් ටිකක් වැඩිපුර දැම්මා. ඒකෙන් වෙනස්ම රසක් එන නිසා. ලුණු, සුදු ලුණු, කරපිංචා වගේ දේවල් එක්ක වියල ඉස්සෝ ටික හොඳට බැදුනට පස්සේ තමයි මං ඒකට තුනපා වර්ග දැම්මේ. මං තුනපහ වර්ග නම් වැඩිපුර දැම්මේ නෑ. මොකද ලුණු මල් වල රස හොඳට දැනෙන්න ඕන හින්දා. කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ චුට්ටක්, තුනපහ පිංච එකක් වගේ තමයි දැම්මේ. අන්තිමටම තමයි කපාගත්තු ලුණු මල් ටික එකතු කළේ. ලුණු මල් ටික නම් වැඩි වෙලා බැදෙන්න තිබ්බේ නෑ. මොකද එතකොට ඒකේ රසයි කොළ පාට ගතියයි දෙකම නැති වෙනවනේ.
අන්තිමට ලුණු බලලා ලුණු චුට්ටකුත් එකතු කළා. මේක දැන් නම් හරීම සුවඳයි. සුවඳටම බඩගිනිත් හැදෙනවා. මට ඉතින් මේක හැදුවට පස්සේ ඒක හරිම ලස්සන හින්දා ෆොටෝ එකක් ගන්න ආස හිතුණා. එතකොට තමයි මතක් වුණේ ඕපන් කරපු නැති gift එකක් තියෙනවනේ කියලා. මගේ අවුරුදු vlog එක බලපු අයට මතක ඇති හබි එයාගේ යාළුවෝ ටිකත් එක්ක කඹ ඇදලා second place ආවනේ. ඉතින් එයාලට හම්බෙච්ච gift එක තමයි මේක. ඕක කොහොම හරි මට ඕපන් කරන්න අමතක වෙලා ගොඩ දවසක් වෙනවා. ඉතින් අද ෆොටෝ එකක් ගන්න බෝල් එකක් හොයද්දී තමයි මේක දැකලා මතක් වුණේ මේකේ ලස්සන බෝල් එකක් ඇද්ද කියලා බලන්න ඕන කියලා. හිතුවත් වගේ මේකේ තියෙන්නේ බෝල් සෙට් එකක් තමයි. මම හිතුවේ මේ බෝල්ස් වලින් එකක් තමයි ඇතුලේ තියෙන්නේ කියලා. මම ආස වුණේ යෙලෝ කලර් එකේ බෝල් එකට. හැබැයි ඕපන් කළාම තමයි දැක්කේ කලර්ස් 4ම තියෙනවා කියලා. හරිම ලස්සනයි මේ බෝල්ස් ටික. ඔයාලා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා ඇතිනේ මම සාමාන්‍යයෙන් white කලර් විතරයි ගොඩක්ම ආස පාවිච්චි කරන්න. අපේ ගෙදර පිඟන් බෝල්ස් සේරම තියෙන්නේ white කලර් එකෙන්. පළවෙනි පාරට තමයි මේ වගේ කලර්ස් පාවිච්චි කරන්නේ. හැබැයි මට හරිම ආස හිතුණා. තව කලර්ස් ටිකක් ගන්න ඕන කියලා හිතුණා ඊළඟට ගන්නකොට. මේ ප්ලේට් එකට කෑම බෙදුවම ෆොටෝස් වලටත් හරිම ලස්සනයි. මම අද දවල්ට හැදුවේ මේ ලුණු මල් එක විතරයි. මොකද ඊයේ රෑ හදපු මාළු එකකුයි පොල් සම්බෝලෙකුයි තිබුණා. ඔන්න ඉතින් මේ තමයි අද අපේ ලන්ච් එක. පාට වගේම හරිම රසටත් තිබුණා. ලන්ච් අරගෙන ඉවර වෙලා අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අද ලස්සන සනී ඩේ එකක්නේ. ඉතින් එළියේ ඉන්නමයි හිත දෙන්නේ. මේ තියෙන්නේ මගේ ෆ්‍රන්ට් යාඩ් එකේ තියෙන ලස්සන ඩේසි ටික. මෙතනත් ඉබේ හැදුණු පාට වර්ග ගොඩාක් තියෙනවා. ෆ්‍රන්ට් යාඩ් එකේ තියෙන මල් වල ලස්සනත් බලලා අපි දෙන්න මේ යන්නේ shopping center එකකට. අපි දෙන්නට ගන්න බඩු වගේක් තියෙනවාද? ගෙවල් ළඟම තියෙන shopping center එකට නෙමෙයි විනාඩි 20ක් 25ක් දොරින් තියෙන එකකට තමයි යන්නේ මේ. අපි මේ අද යන්නේ shoes වගේක් ගන්න. මටයි අපේ අයියාගේ පුතාටයි දෙන්නටම shoes ගන්න තියෙනවා. මගේ ෂූ එක මම දැන් කාලයක් තිස්සේ බල ඉන්න එකක්. ඒකේ sizes හොයාගන්න ටිකක් අමාරු වුණා මට. ඉතින් online බලලා මේ shopping center එකේ size එක තියනවා කිව්ව නිසා ඉතින් අපි දෙන්න මේ දැන් එතනට යනවා. මේ brand එකේ ෂූ එකක් මම කලින් පාවිච්චි කරලා නැති නිසා ඉතින් මට online order කරන්න හිතුනේත් නෑ. මොකද size හරියයිද කියලා sure නෑනේ. ඒ නිසා මට ගිහිල්ලාම ෂූ එක try කරලා බලලා ගන්න ඕන වුණා. ඔන්න ඉතින් අන්තිමටම අපි shop එකට ආවා. මෙන්න මේ ෂූ එක තමයි මට ගන්න ඕන. මෙයාලා ළඟ size එක තිබ්බා. මම මෙතනටම විශේෂයෙන්ම ආවේ මෙයාලගේ $60 discount එකකුත් තිබ්බා. ඉතින් ඒ නිසා මට හිතුණා offer එක තියෙන වෙලාවෙම මේක ගන්න ඕන කියලා. මේ ෂූ එකේ මම රිවිව්ස් ගොඩාක් කියවලා තල්ලා තමයි හිතුවේ try කරන්න ඕන කියලා. මේකේ ගොඩාක් හොඳ කුෂන් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් travel කරනකොට ගොඩක් දවස පුරා ඇවිදින්න වෙන වෙලාවට මේක සනීපයි කියලා තිබ්බා. ඇත්තටම මේකේ height එකත් හොඳයි. මං ගොඩක් උස කෙනෙක් නොවන නිසා ඉතින් මං චොට්ටක් ෂූ එකේ height එක තියනවටත් කැමතියි. try කරලා බැලුවම තේරුණා හරිම සනීපයි කියලා.
සයිස් එකත් හරි. ඒ නිසා ඉතින් ඔන්න ඒකත් ගත්තා අපි. පේ කරන්න යනකොට තමයි දැක්කේ එතන තියෙනවා මෙන්න මේ ලස්සන වතුර බෝතල් ටික. මේ ලයිට් කලයකට මට ගොඩක් ආසයි හිතුන හින්දා ඒන් එකකුත් ගත්තා. වතුර බෝතල් නම් ඉතින් කොච්චර තිබ්බත් වැඩි වෙන්නේ නෑනේ. අපි දෙන්න තව ටිකක් ෂූස් ගත්තා අපේ අයියගේ පුතාට. ඒ ටික නම් මම වීඩියෝ කරගෙන නෑ. ඉතින් shopping වැඩ ටික ඉවර වෙලා අපි දෙන්න ගියේ කන්න. ලන්ච් අරගෙන ආවට ඉතින් දැන් ටිකක් හවස් වෙලානේ. මොනවා හරි ඉතින් ස්නැක් එකක් ගන්නත් ඕනනේ. එතන තිබ්බ ෆුඩ් කෝට් එකෙන් ඉතින් මෙන්න මේ කෑම ටික තමයි අපි ගත්තේ. දෙකම හොඳයි රසට තිබුණා. ලන්ච් අරගෙන ඉවර වෙලා ඉතින් ආපහු අපි පොඩ්ඩක් එළියට ගියා. අපි දෙන්න ඉතින් ෆ්‍රී වෙලාවට පුංචි ඩ්‍රයිව් එකක් යනවානේ. ඉතින් අදත් ඒ වගේ අවසරුවේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඩ්‍රයිව් කර හිටියා පාරවල් වල තියෙන ලස්සන මල් බලන්න. මේ දවස්වලට ඉතින් හැමතැනම මේ වගේ තමයි පාරවල්. ලස්සන්ට මල් වලින් වැහිලා. මෙන්න මේ මල් වර්ග නම් මමත් පළවෙනි පාරට තමයි දැක්කේ. මේ පැත්තේ තියෙන ෆාම් වල දිගටම මේ තැඹිලි පාට ලස්සන චූටි මල පිරීලා තියෙනවා. හරිම ලස්සනයි. අපි දෙන්න මේ ඊළඟට ගියේ එයාපෝට් එක ළඟට. මෙතන එයාපෝට් එක වටේ එයාක්‍රාෆ්ට් වීවිං ඒරියාස් කීපයක්ම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මෙතනින් ප්ලේන් ටේක් ඕෆ් කරනවා ලෑන්ඩ් කරනවා බලන් ඉන්නකොට. අපි දෙන්නත් මේ පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා ටිකක් වෙලා බලන් ඉඳලා යන්නේ. හරිම රිලැක්ස් ඉන්න එක. අපි එතන ටිකක් වෙලා ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. ඒ එනකොට පාර මැද්දේ මෙන්න මෙයා හිටියා. මම නම් දැක්කේ නෑ ඇත්තටම. හබී තමයි කිව්වේ පාර මැද්දේ පුංචි සතෙක් ඉන්නවා කියලා නැවැත්තුවේ. එයා ඉතින් පාර මැද්දේ දුව ඉඳලා අපේ වාහනේ යටට වෙලා හැංගිලා ඉන්නවා මම බැලලා බලනකොට. අපිට කලින් ගිය කපල් එකකුත් මෙයාව දැකලා එයාලට නවත්ත ගන්න බැරි වෙලා ආපහු එයාලා හරවගෙන ආවා මෙයාව බේරගන්න. ඉතින් ඒ ගර්ල්ගේ උදව්වෙන් මෙයාව අල්ලගෙන අපි ළඟ තිබ්බ ෂූ බොක්ස් එකකට දාලා මේ වෙට් ළඟට අරගෙන යනවා. හරිම චණ්ඩියෙක්. පේනවනේ මාව කන්න හදන හැටි. මෙයා ඕස්ට්‍රේලියාවට ආවේනික පොසම් කියන වර්ගයේ පැටියෙක්. ආම චූටි පැටියෙක් අම්මත් එක්ක ඉන්න ගොන කාලේ එක්කෙනෙක්ලු. කිරිබොන වයසේ තාම. කොහොම පාර මැද්දට ආවද කියලා හිතා ගන්නවත් බෑ. මහන්සියට වෙන්නේ නැති ටක් ගාලා නින්දත් යනවා. මට නම් කියුට් ඉඳලා ගෙදර ගේන්නම හිතුණා. ඒ වුණාට ඉතින් මෙයා ප්‍රොටෙක්ටඩ් එක්කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම වයිල්ඩ් ලයිෆ් එකට බාර දෙන්න ඕන. අපි ඉතින් වයිල්ඩ් ලයිෆ් එකට කෝල් එකක් දුන්නම එයාලා කිව්වා දැනට අපිට ගෙදර ගෙනihin තියාගන්න එයාලා පැය කීපයකින් ඇවිල්ලා ගන්නම් කියලා. අද නිවාඩු දවසක් නිසා එයාලට වොලන්ටියර්ස්ලා හොයාගන්න අමාරුයිලු. ඒත් ඉතින් අපේ පුව දෙන්නත් එක්ක මෙයාව තියාගන්න ෂුවර් නැති හින්දා අපි කිව්වා අපි එයාලට ගෙනෙත් බාර දෙන්නම් කියලා. I'll send you both the Essendon one and the Bundoora and then you can see which might be best for you. එයාලා කිව්වා මේ ළඟ තියෙන 24 hours vet clinic එකකට මෙයාව ගිහින් බාර දෙන්න කියලා. එළිය සීතල නිසා එයාව උණුසුම්ව තියන්න කිව්වා. ඒ නිසා මගේ ළඟ තිබ්බ ෂෝල් එකකින් ඔතලා අපි මේ එයාව වෙට් ළඟට අරන් යන ගමන් ඉන්නේ. මෙයාව අල්ලලා දුන්න ගර්ල් එයාලා එයාපෝට් යන ගමන් හිටියේ හොලිඩේ එකකට යන්න. ඉතින් ඒ නිසා එයාලව පිටත් කරලා අපි දෙන්න විතරයි මෙයාව අරන් ගියේ. එතනට ගියාම නම් මට හරි දුක හිතුණා එයාව දීලා එන්නත්. හරිම කියුට් අනේ. එයා ඉතින් අම්මියෙකුත් නැතුව කොහොම සවයි වෙයිද මන්දා. මෙයාලා ඉතින් දන්නවනේ එයාව බලාගන්න හැටි.
ඒ නිසා ඉතින් එයා හොඳම තැනක තියලානේ අපි යන්නේ. අපි ඉතින් ගොඩාක් දුකින් එයාව වෙට්ට බාර දීලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. එයා හොඳින් නිරෝගී වෙලා ලොකු ළමයෙක් වෙලා සතුටින් ඉඳී කියලා හිතනවා. මේ තියෙන්නේ අපිම ගිය සමයකේ කැම්පින් ගිය වෙලාවේ හම්බෙච්ච පොසම් කෙනෙක්ගේ වීඩියෝ එකක්. රෑ ඇවිල්ලා අපෙන් කෑම ඉල්ලනවා එයා. හරිම අහිංසකයි. අර අපේ අතේ හිටපු චූටි පැංචා ලොකු වුණාම මෙන්න මේ වගේ තමයි ඉන්නේ. අපි ඉතින් හැන්දකට දාලා බත් චුට්ටක් දුන්න වෙන දෙන්න දෙයක් තිබුණ නැති හින්දා. එයා හැන්දත් උදුරගෙන මගෙන් මෙන්න මෙහෙම තමයි බත් කෑවේ. හරිම ලස්සනයි නේද? මට මතක් වෙන්නෙම පූස්තුතුමා නම් මෙයාව දැක්කම. එදත් මට මෙයාව ගෙදර ගේන්නම හිතුණා. එයා අපිත් එක්ක හරි යාළුණා. අපේ කැම්ප් සයිට් එක ළඟ ගොඩාක් වෙලා ඇවිද හිටියා. අපි නිදාගන්න ගියාම අපිට බැන්නත් එක්ක එළියට එන්න කියලා. අර චූටි පැටියත් කවදා හරි මෙයා වගේ ලස්සන පොසම් කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්.